නෙට්මි ඇවිලි නෑන ඉතින් මේ ඔයා තමයි අදින අපේ මාර්කටිං ඔෆිස ඉතින් ඔයාට තියෙන්නේ අපේ ප්‍රොඩක්ට් එක මිනිස්සු අතරට අරන් යන්න අයියෝ සර් ඔයාමට සුළු දේවල් මම සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක්නේ කොහොමද මට සාමාන්‍ය ෆලෝවර්ස් ටිකක් ඉන්නවා ඉතින් මේ වගේ මාර්කටිං වැඩ මට සුළු දේවල් සර් බලන්නකෝ මම කරන විදිහ හරි එහෙනම් ඔයා එනම් වැඩ ටික පටන් අරගෙන බලන්නකෝ Hi, Netmi. Hi. මේ වගේ සීට් එක. Thank you. Hello guys, ඉතින් අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අදත් ආවේ පොඩි මේකප් අයිටම්ස් වගේ කොට රිවිව් කරලා පෙන්නන්න. ඉතින් guys මම මේ ටික වෙන වෙනම රිවිව් කරලා ඔයාලව අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙන්න. See you. wow තනාෂා එක මාර සුවඳයිනේ චුට්ටක් දෙන්නකෝ බලන්න මං ගාවත් මේකක් කලින් තිබ්බානේ ඇයි ඒකත් ප්‍රොමෝෂන් එකකට හම්බෙච්ච එකක්ද? ඕත් මේ ඒ වගේ එකක් තමයි මාර සුවඳයිනේ මම මේක චුට්ටක් අරන් ගිහින් දෙන්නම් ඈ Hi guys, ඉතින් මම අදත් ආවා ඔයාලට මගේ limited edition එකේ තියෙන ලස්සන perfume එකක් පෙන්නන්න. මේක මාරම සුවඳයි. මේ ගානට මාරම worth. ඉතින් ඔයාලට හොයාගන්න නම් අමාරුයි. මොකද මේක limited edition එකක් දැන් මම ටිකක් use කරලා තියෙන්නේ. ඔයාලත් ගන්න කැමති නම් මේ brand එකේ original එකම අනිවාර්යෙන්ම buy කරන්න. ඉතින් මම ආයෙත් ඔයාලත් එක්ක අලුත් වීඩියෝ එකකින් මේ චුට්ටක් අයින් ඉන්න කොල්ල දෙන්න චුට්ටක් හැට යන්න චුට්ට Hi guys, ඉතින් අද තමයි මගේ ඔෆිස් එකේ පළවෙනි දවසේ. ඉතින් අද බලමු මම කොහොමද work කරන්නේ කියලා. ඉතින් මේක තමයි මම හම්බෙච්ච මේසෙ මම ගත්තේ මගේ පොසිෂන් එක මාර්කටිං එක්සෙකියුටිව්. ඉතින් මාත් හරියට එක්සයිටඩ් කෙනෙක් ගැන. ඉතින් අද දවසේ මාත් කියලා ඉන්න බ්ලොග් එකක් මම වලින් මම මගේ ඔෆිස් දවස් කොහොමද කියලා. Okay bye. ඔයාලා ලොකු වැඩකද හිටියේ නෑනේ? උඹලා ටේප් කරගන්න ඉම්බන් අවුලන්නේ. අවුලක් නෑ. එහෙනම් ඔයාලා වැඩේ කරගන්න. මම යන්න. ආයෙන්න. හරි. සල්ලි මම මොකක් හරි කරගන්න. හරි පොඩ්ඩක් ඉන්නකෝ. කොහමද කරමු? හරි. තියෙනවා. දෙසිය තියෙන. තනසා. මොකද යනවා? ගෙදර යනවා? තනසා. සිට. මේ පොඩි හදිසිය මට රුපියල් 1000ක් ණයට ගන්න බැරිද? මම හෙට අනිවාර්යෙන් දෙන්න. කාඩ් එක දාලා ගිහලා මගේ. ඉන්න බලමු. හෙට දෙන්න. යකෝ සල්ලි ඉල්ලන්නේ අපේ. බ්‍රෑන්ඩඩ් කපා තිබ්බට මොකද? ගෙදර යන්න සල්ලි අපෙන් ඉල්ලන්නේ. 1000 ඉල්ලගත්තේ vlog එකක් කරන්න බෑ. ඔය බලන්න ඕක තමයි කියන්නේ ඔය වෙන්ඩ ඉන්ෆ්ලුවෙන්සර්ස් ලගේ ඇත්ත ජීවිතය. අද ලයිව් මලක්. ඒකනේ. මම හිතන්නේ ඔක්කොම සුරංගනා කතාව. බලන්න ඕනේ. හෙලෝ. මේ මම දැන් පික්නික් එකක් දාන් ඔෆිස් එක ගාවින් එනවා. ඔව් බං සල්ලි හම්බුණා. බර්ගර් දෙකක් දාගන්නකො එහෙනම්. මට අක් ගාලා එන්න. හරි එන්න. තියෙනවද? අද බර්ගර් දෙකක්ම කනවා. යාළුවගෙන් නාට නම් 3ක් කෑවනම් හරි.